හායි කොහොමද ඔයාලට අපේ වීඩියෝස් බලන ඔයාලට ගොඩාක් ස්තුතියි. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe button එක click කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ඉල්ලනවා. අපේ අනිත් වීඩියෝස් බලලා නැත්නම් ඒවත් බලන්න කියලා ආරාධනා කරන ගමන් අද අපි යමු අපේ මිනි vlog එකට. අද අපි යන්නේ ගෙවල් ළඟ තියෙන පුංචි අයට සෙල්ලම් කරන්න තියෙන ලස්සන තැනකට. අපිට ගෙදර ළඟ ඉඳලා බස් එකේ යන්න තිබ්බේ විනාඩි 5ක වගේ පොඩි දුරක්. අපි මේකට ආවේ ෆස්ට් ටයිම්. අපිට හිතාගන්න බැරි වුණා මෙහෙම පැත්තක සෙල්ලම් කරන්න තැනක් තියෙනවා කියලා. මොකද වටේම තිබ්බේ ලොකු වෙයා හවුස් විතරයි. ওই පේන වෙයා හවුස් එක ඇතුලේ තමයි ප්ලේ ඒරියා එක තියෙන්නේ. අපි ඇතුළට ආවහම මොකද්ද මේ තැන කියලා චූටි මැනිකට නම් හිතාගන්න බැරුව හිටියේ. ඊට පස්සේ ඔයාලට පේන මේ කවුන්ට් එකට ගිහිල්ලා ටිකට්ස් අරගෙන එයාලා දෙන ෆෝම් එක ෆිල් කරලා දීලා තමයි ඇතුළට යන්න තියෙන්නේ. මේකෙදි ටිකට් එකට සෙල්ලම් කරන්න දෙන්නේ පැයකට විතරයි. ඒ නිසා පැයෙන් පැයට තමයි අලුත් සෙෂන්ස් පටන් ගන්නෙ. ඒක නිසා දැන් යන සෙෂන් එක ඉවර වෙනකම් අපිට ටිකක් බලන් ඉන්න ඕන. ඉතින් ඒ ඉන්න අතරේ අපි ගියා මේකේ උඩ තට්ටුවට. එතන ඉඳන් බැලුවාම අපිට මේ මුළු ප්ලේ ඒරියා එකම බලන්න පුළුවන්. පේනවනේ ප්ලේ ඒරියා එකේ සයිස් එක. ඔන්න අපේ වෙලාව ඇවිල්ලා අපි මුලින්ම ගියේ ටොඩ්ලර් සෙක්ෂන් එකට. චූටි මැනික නම් මුලින්ම කළේ එතන ඉන්න හැමෝටම හායි කියපු එක. චූටි මැනික නම් ගොඩක් එක්සයිටඩ්. මොකද මේක යාගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එකනේ. ප්ලේ ඒරියා එකට ගියේ මමයි චූටි මැනිකයි විතරයි. තාත්ති උඩට ගියා අපේ වීඩියෝස් ගන්න. දැන් මම මේ චූටි මැනිකව අරගෙන යනවා ටොඩ්ලර් ඒරියා එකේ ඉඳන් මේන් ඒරියා එකට. බෝලකට දැකලා චූටි මැනිකට නම් හරිම සතුටුයි. එයා කොහොමත් බෝල වලට හරිම ආසයි. බෝල ටිකේ පෙරලි චූටි දූ හිටියේ. අපි මේ ආව තැනට කියන්නේ ඉන්ෆ්ලටා නේෂන්. ඒ කියන්නේ UK පුරා තියෙන ඉන්ඩෝ ඉන්ෆ්ලේටබල් තීම් පාක් එකක්. මේකේ විශාල බවුන්සි කාසල් වගේ ස්ලයිඩ්ස්, බෝල් පිට්, ඒ වගේම ටොඩ්ලර් සෝන්සුත් තියෙනවා. ඉන්ෆ්ලටා නේෂන්ස් UK වල අවුට්ලට් 9ක් තියෙනවා. ඒකෙන් ලොකුම එක තමයි මේ මැන්චෙස්ටර් ට්‍රැෆර්ඩ් වල තියෙන්නේ. ඊට අමතරව ග්ලාස්ගෝව්, බර්මින්ග්හෑම්, ලන්ඩන් වගේ ලොකේෂන්ස් වලත් තියෙනවා. අපේ වීඩියෝස් බලන UK වල පොඩි බබාලා එක්ක ඉන්න කවුරු හරි මේ ගැන දැනගෙන හිටියේ නැත්නම් ඔයාලගේ පැත්තේ තියෙන ඉන්ෆ්ලානේෂන් එකට එයාලව එක්කගෙන යන්න. එයාලට ඒක ලස්සන අමතක නොවන අත්දැකීමක් වෙයි. මේ පේනවාද අපේ චූටි මැනිකට කවුරු හම්බුණත් හැමෝටම හෙලෝ කී තමයි ඉන්නේ. පුදුම සතුටකින් අපේ චූටි මැනික හිටියේ. මේ පේනවද? බෝල් පිට් එකේ ඩීප්ම හරිය තමයි අපි දැන් මේ ඉන්නේ. චූටි මැනිකට ඉන්න බෑ. චූටි මැනිකව ගිලෙනවා එතන. මේකේ තියෙන උසම ස්ලයිඩ් එකට යන්න තමයි අපි දැන් මේ හදන්නේ. චූටි මැනික තනියම නගින්න බය නිසා මම එයාවත් අරන් නගින්න try කළා. අඩි 2-3යි උඩට ගියේ. බෑ. ආපහු හැරිලා ආවා. මොකද චූටි මැනිකට වඩා මේ බයයිනේ. ඔන්න එයාට තව යාළුවෙකුත් හම්බෙලා.
අද මාර රස්නේ දවසක්. මේක වෙයා හවුස් එකක් නිසා මේක ඇතුලේ AC ෆෑන්ස් එහෙම මුකුත් තිබ්බේ නැහැ. සෙල්ලම් කරලා චූටි මැනිකට හොඳටම දාඩිය දාලා හිටියේ. එයාම ගිහින් හොයාගත්ත හොඳ ෆෑන් එකක් එයාට. මේකේ මේ පේන්න තියෙන කෝන් වගේ කෑලි වලින් හුලං එනවා. එයා ඒක අරගෙන එයාගේ මූණටයි ඔළුවටයි අල්ල ගන්නවා දාඩිය නැති වෙන්න. කොහොම හොයාගන්නවද මන්ද මේ දේවල් අපේ චූටි මැනික? ඔන්න ඉතින් දන්නේම නැතුව පැයකුත් ගිහිල්ලා. අපේ සෙෂන් එකත් ඉවර වෙන්න ළඟයි දැන්. නටලා චූටි මැනිකට නම් දැන් හොඳටම මහන්සි. චූටි මැනිකට වඩා මහන්සි මට. ඔන්න ඉතින් අද අපේ පුංචි vlog එක මෙතනින් ඉවරයි. මේ වීඩියෝ එක ගැන ඕගොල්ලෝ හිතන දේවල් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනට මෙන්නම්. බයි.